ඉතින් SC2 එක ආපු දවස්වල මොකද්ද කිව්වේ? Alto කාර් එකකට BMW එන්ජින් එකක් හයි කරලා වගේ කිව්වනේ. හැබැයි ඔන්න තව ටික දවසකින් SC2 එක Apple ලගෙනුත් අයින් කරනවා. ඉතින් ඒකත් මං කියන්න බෑයි. ඒ හින්දා SC2 එකක් ගන්න චූටිම හරි බලාපොරොත්තුවක් තියාගෙන හිටියානම් අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඇත්තටම මම මේ channel එකේ phone review වීඩියෝ කරද්දී ඒ phone වල හොඳ විතරක් කතා කරන්නේ නැහැ. ඒකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් මම දැක්ක වැරදි මොනවා හරි, ඒ කියන්නේ අපිට අවශ්‍ය නැති දේවල්, ලෙඩ මොනවා හරි මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් මම ඒකත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ කියනවා. ඉතින් අන්න ඒ හින්දා තමයි ගොඩක් අය මගේ වීඩියෝස් බලනවා, ඒ අය මගේ වීඩියෝස් වලට කැමති, ඒ හින්දා තමයි ඒ අය මගේ channel එක subscribe කරලා තියාගෙන ඉන්නේ. ඉතින් ෆෝන් එකක් ගත්තත් ඒකේ හොඳ විතරක් නෙවෙයි, චූටි හරි නරක දෙයක් තියෙනවා. ඉතින් අන්න ඒ හින්දා තමයි ඒක දැනගන්න ඕන හින්දා මම වීඩියෝ එකෙන් ඒ දේවලුත් කතා කරන්නේ. ඒ හින්දා Cyber YouTube channel එක subscribe කරලා තියෙන කට්ටියට thank you. කොහොම හරි අද මම කතා කරන්නේ SC2 එක ගැන. මෙන්න මේ SC2 එක ඇත්තටම මම දැනට අවුරුදු 3ක් විතර පාවිච්චි කරා. මේක මම පට්ට ගැහුවා. ඒ කියන්නේ මේකෙන් ඇත්තටම කරන්න පුළුවන් ඔක්කොම වැඩ ටික මම ගත්තා. මොකද මේ channel එක මේ තියෙන තැනට ගේන්න මේ SC2 එක මට ගොඩක් උදව් කරපු ෆෝන් එකක්. ඒ කාලේ නම් ඇත්තට මේක ගොඩක් හොඳයි. හැබැයි මේ වෙද්දී මම කියනවා ඒ ෆෝන් එක අපිට පාවිච්චි කරන්න සුදුසු නැති, පාවිච්චියෙන් අයින් වෙලා යන ෆෝන් එකක් විදිහට තමයි මම දැක්කේ. මොකද දැන් කාලේ දැන් එන ෆෝන් එක බලද්දී SC2 එක ඉන්නේ පිටිපස්සේ. ගොඩක් පිටිපස්සේ. ඇත්තටම සමහර දේවල් බලද්දී මොකටද මේ SC2 එක දැන් ගන්න කියලාත් හිතෙනවා. ඒ හින්දා තමයි මට හිතුනේ මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා. මොකද ඔයා SC2 එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා මේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා. ඉතින් මෙන්න මේ SC2 එකේ තාම පණ තියෙන හදවත විදිහට A30 Bionic chipset එක හඳුන්වන්න පුළුවන්. මොකද මේ chipset එක තාමත් හොඳට perform කරනවා අනිත් phone වලට වැඩිය. ඉතින් මෙන්න මේ Apple ලා දෙන chipset වල performance එක ගැන කතා කරද්දී මේවා ඇත්තටම අවුරුදු ගානකට valid. ඒ කියන්නේ අවුරුදු ගානක් ගිහිල්ලත් මේ වගේ performance එක හොඳයි. සාමාන්‍යයෙන් ඔයා හිතන්න Samsung phone එකක් ගත්තොත් එහෙම මේවා stuck වෙනවා, application කීපයක් run කරන්න බෑ ටික කාලයක් යද්දී, අවුරුදු 2-3ක් යද්දී මේ phone එක ආපහු reset කරන්න ඕනේ. එතකොට මේකේ තියෙන දේවල් මොකුත් ආයේ නැතුව යනවා. අන්න ඒ වගේ ගොඩක් දේවල් වෙනවානේ Android phone එකක් ගත්තොත් එහෙම. හැබැයි iPhone එකක ඒ වගේ දේවල් නැහැ. මොකද මේ කාලේ උනත් ඇත්තටම iPhone 6 එකක් ගත්තත්, 6S එකක් ගත්තත්, 7 එකක් ගත්තත් මේවා ඇත්තටම තාමත් හොඳට perform කරනවා. ඉතින් මේ වගේ update එහෙම නැති වුණාට, application සමහර ඒවා වැඩ කරන්නේ නැති වුණාට මේවා තාමත් වැඩ කරන application එක ගොඩක් හොඳට වැඩ කරන්න පුළුවන්, stuck වෙන්නේවත් නැහැ. ඉතින් ඒ අතින් බලද්දී Apple ලා මේ chipset එක අතින් ඉදිරියෙන්ම ඉන්නවා. එහෙනම් SC2 එකේ chipset එක ඇත්තටම ගොඩක් හොඳයි. තව අවුරුදු ගානකට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි chipset එක විතරක්ම නෙමෙයිනේ, අපිට තව දේවල් ගොඩක් බලන්න තියෙනවා. ඩිස්ප්ලේ එක, ඩිසයින් එක, විශේෂයෙන්ම කැමරා එක, විශේෂයෙන්ම බැටරි එක. ඉතින් මේ දේවලුත් මම මේ දැන් කතා කරනවා. ඉතින් තාමත් ඔයා Cyber YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා තියාගන්න. ඊට පස්සේ කට්ටිය මගෙන් අහලා තිබ්බා SC2 එක හොඳයිද games play කරන්න කියලා. ඇත්තටම SC2 එකෙන් games play කරන්න පුළුවන්. අලුතෙන් එන game ඊට පස්සේ ටිකක් heavy game play කරන්න පුළුවන්. හැබැයි ෆෝන් එක ඉක්මනට හීට් වෙනවා. එතකොට හීට් වෙනවා කියන්නේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනට බහිනවා. ඒ වගේම තමයි මේකේ ඩිස්ප්ලේ එකත් පොඩිනේ. එතකොට ගේම් ප්ලේ කරන කෙනෙකුට මේක සාමාන්‍යයෙන් සුදුසු නැති ෆෝන් එකක් විදිහට තමයි මම දකින්නේ. එකක් තමයි මේකේ ඩිස්ප්ලේ එක පොඩි, අනිත් එක තමයි මේකේ බැටරි එක ඉක්මනට බහින එක. ඊට පස්සේ අහලා තිබ්බා කට්ටිය මේකට OS update හම්බෙනවද කියලා. SC2 එකට OS update දැනට හම්බෙලා තියෙනවා. දැනට ඇවිල්ලා තියෙන අලුත්ම OS update එක. හැබැයි මං හිතන විදිහට මේ update එකෙන් පස්සේ SC2 එකට ආය update හම්බෙන්නේ නැහැ. එතකොට මේකට තියෙන security update, මේකේ OS update මේ දේවල් හම්බෙන්නේ නැති හින්දා අපිට සිද්ධ වෙනවා මේ ෆෝන් එක පාවිච්චියෙන් අයින් කරන්න. හැබැයි OS update නැති වුණාට, security update නැති වුණාට අපිට ෆෝන් එක පාවිච්චි කරන්න බෑ කියලා නෙමෙයි මම මේ කියන්නේ. පාවිච්චි කරන්න පුළුවන්. අපිට කැමරා වැඩවලට මේක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් application WhatsApp, Facebook, YouTube මේවා තව ටික කාලයක් යද්දී නැවතුණාට අපිට ඒ කාලෙ වෙනකන් මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ හින්දා ඒ දේවල් අතින් මේක පාවිච්චි කරන්න පුළුවන් වුණාට අර OS update එහෙම නවත්තනවා. එතකොට අලුතින් එන වැඩ කෑලි ටික, අලුතින් එන features, අලුත් දේවල් AI එහෙම වැඩ කරනවා නම් ඒ දේවල් එතකොට SC2 එකට support කරන්නේ නැහැ. ඊට පස්සේ storage එක පැත්තෙන් බලද්දි මේකට තියෙන්නේ 3GB RAM එකක් නේ. ඉතින් එතකොට මේ multitasking වගේ වැඩවලට 3GB RAM එක සමහර වෙලාවට ප්‍රමාණවත් නැහැ. ඒ හින්දා මමත් මේක පාවිච්චි කරපු හින්දා මේකේ lag වෙන දේවල් එහෙම ඇත්තටම කලාතුරකින් තමයි බලා ගන්න හම්බුනේ. මේකත් තව අවුරුදු ගානකට පාවිච්චි කරන්න පුළුවන් lag එකක් නැතුව. හැබැයි
OS අප්ඩේට් නැති වෙද්දි සමහර software වල අප්ඩේට් නැති වෙද්දි මේ lag වෙන එක වැඩි. ඒ හින්දා ඒකත් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඊළඟට ඔන්නේ මේකේ storage එක ගත්තොත් එහෙම මේක 64GB වලින් තමයි පටන් ගන්නෙ. මං ගාව තිබ්බේ 128GB එකක්. ඇත්තටම 128GB එක මම සාමාන්‍යයෙන් වීඩියෝ රෙකෝඩින් 4K වීඩියෝ රෙකෝඩ් කරන්නේ. ඒතකොට 4K වීඩියෝ සමහර වෙලාවට සේව් වෙලා තියෙනවා. ෆොටෝස් 2-3000ක් සේව් වෙලා තිබ්බා. ඉතින් මේ දේවලුත් එක්ක 128GB එක මට අවුරුදු 2-3ක් විතර පාවිච්චි කරද්දී ස්ටෝරේජ් එක ෆුල් වුණා. හැබැයි ඔයා 64GB එකක් ගන්නවා නම් මේ වීඩියෝ වැඩවලට ෆොටෝ සේව් කරන්න එහෙම ඇත්තටම මම හිතනවා 64GB එක ඔයාට ප්‍රමාණවත් මදි. ඔයාලා ගන්නවා නම් ගන්න 128GB එකෙන් උඩ එකක්. ඊළඟට මෙන්න මේ ඩිස්ප්ලේ එක. පොඩි ඩිස්ප්ලේ එකක් මේකට තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මම හිතනවා 2026 අවුරුද්දට ගැලපෙනවා අඩුයි. මොකද ඩිස්ප්ලේ එක පොඩි. ඒ වගේම LCD ඩිස්ප්ලේ එකක්. ඉතින් මේක අඟල් 4.7ක ඩිස්ප්ලේ එකක් කියන්නේ සාමාන්‍යයෙන් තනි අතින් පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකක ඩිස්ප්ලේ එකක්. එතකොට මේ ෆෝන් එක තනි අතින් පාවිච්චි කරන්න පුළුවන් පොඩි ඩිස්ප්ලේ එකක් තියෙන ෆෝන් එකක්. ඉතින් මට නම් මේක ටික කාලයක් පාවිච්චි කරද්දී ඇත්තටම ඩිස්ප්ලේ එක ලොකු මදි කියලා හිතුණා. මොකද සෝෂල් මීඩියා වැඩ එහෙම කරද්දී ඒකේ ෆොන්ට් එහෙම පේන්නේ පොඩි වැඩ. ඊට පස්සේ අපි මැසේජ් එහෙම ටයිප් කරද්දී සමහර වෙලාවට එක අකුරක් ටයිප් කරද්දී ඒක වෙනුවට ඒක ළඟ තියෙන අකුර ටයිප් වෙනවා. අපිට හරියට ඒක ටච් කරගන්න හම්බෙන්නේ නැහැ. හරිම අකුර. අන්න ඒ වගේ ප්‍රශ්න වලට මාත් මුහුණ දුන්නා. ඒ හින්දා මේක ඩිස්ප්ලේ එක පොඩි හින්දා මම හිතනවා ඔයාලටත් ඒ වගේ දේවල් මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එක පේනවනේ. මේකේ තියෙන ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එක මොන වගේද කියලා. ඉතින් ඇත්තටම මේක බලද්දි මේක පරණ පෙනුමක් තමයි මේකට තියෙන්නේ. ඒ හින්දා මේක ආපු දවස්වල ඩිස්ප්ලේ එක හොඳ වුණාට 2026 අවුරුද්දට නම් මේකේ ඩිස්ප්ලේ එක ඇත්තටම හොඳ නැති ඩිස්ප්ලේ එකක්. හොඳ නැති කියන්නේ ප්‍රමාණවත් නැති ඩිස්ප්ලේ එකක්. ඉතින් ඔයාලා දන්නවා මේක හදලා තියෙන්නේ iPhone 8 එකේ ඩිසයින් එකට. එතකොට මේකේ බෑක් සයිඩ් එක ග්ලාස් වලින් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම මේකේ Face ID බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට තියෙන්නේ පරණ ආපු Touch ID එක. ඉතින් සමහර වෙලාවට Face ID එකට වැඩිය Touch ID එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒක නම් අඩුපාඩුවක් නෙවෙයි. ඒක Touch ID එක මට පාවිච්චි කරලා හුරු හින්දා එහෙම මං කියනවත් දන්නේ නැහැ. ඇත්තටම ඒක මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා මේ ෆෝන් එක අන්ලොක් කරන්න හර මේ වගේ වැඩවලට. ඉතින් ඒක අවුලක් නැහැ. Touch ID එක තියෙන එක ප්‍රශ්නයක් නැහැ. හරි ඔන්න ඉතින් දැන් තමයි මේකේ ලොකුම ප්‍රශ්නේ එන්නේ. හිතා ගන්නකො මොකද්ද කියලා? මොකද්ද? ඒ තමයි මේකේ බැටරි එක. මේකට තියෙන්නේ මිලියම් පවර් 1828ක් වගේ පොඩි කැපැසිටි එකක බැටරි එකක්. ඉතින් මම ඇත්තටම මේක ගත්ත දවසේ දවසට දෙපාරක් charge කරා. ඊට පස්සේ එන්න මේක ටික ටික අර බැටරි හෙල්ත් එකත් අඩු වෙනවනේ. ඊට පස්සේ ඔන්න මේ ළඟදී මම දවසට සාමාන්‍යයෙන් 3 පාර 4 පාර විතර charge කරනවා. ඉතින් වීඩියෝ එකක් එහෙම රෙකෝඩ් කරනවා නම් charge කරගෙන තමයි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඊට පස්සේ වීඩියෝ එක රෙකෝඩ් කරලා ඉවර වෙද්දි මේක 100ට සමහර වෙලාවට 110ට විතර බහැලා තියෙනවා. මොකද 4K වීඩියෝ රෙකෝඩ් කරන්නේ. ඒ වගේම ෆෝන් එක හීට් වෙලා තියෙනවා එහෙම වීඩියෝ එහෙම රෙකෝඩ් කරද්දි. හැබැයි මේකට 18 watt fast charging support කරනවා වගේම QI wireless charging උත් support කරනවා. හැබැයි ඉතින් මේකේ බැටරි එක ඇත්තටම 2026 අවුරුද්දට ප්‍රමාණවත් නැහැ. ඒක මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ හින්දා බැරි වෙලාවත් ඔයාලා SE2 එකක් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාට දවසට දෙපාරක් නම් charge කරන්නම වෙනවා. දෙපාරට වැඩි වුණත් මිසත් අඩු නැහැ. ඉතින් ඊළඟට ගොඩක් අය අහලා තිබා මේකේ කැමරා එක මොන වගේද කියලා. කැමරා එක හොඳයිද? 2026 අවුරුද්දට මේක ගැලපෙනවද? මේකෙන් හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? මේ වගේ දේවල් අහලා තිබ්බනේ. ඉතින් මේ SE2 එක ගැන සම්පූර්ණ රිවිව් වීඩියෝ එකක් මම මීට අවුරුදු කීපයකට කලින් කරලා තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒක 1 ලක්ෂ ගණන් බලලා තියෙනවා. ඉතින් ඔයාලත් ඒක බලන්න. ඒකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේකට තියෙන්නේ තනි කැමරාවයි. ඔයාලා හිතන්නකෝ දැන් තනි කැමරාවක් තියෙන ෆෝන් පාවිච්චි කරන අඩුයිනේ. සාමාන්‍යයෙන් Android ෆෝන් වල එහෙම පොඩි ෆෝන් එකක වුණත් රුපියල් 20000ට එන ෆෝන් එකක වුණත් කැමරා 3ක් පෙනුමට හරි තියෙනවා. හැබැයි මේකේ තියෙන්නේ තනි කැමරාවයි. ඒකත් මෙගාපික්සල් 12ක කැමරාවක්. ඉතින් මේකේ ෆොටෝස් එහෙම ගද්දි ඇත්තටම හොඳ එළියක් තියෙනවා නම් ෆොටෝස් ගන්න පුළුවන් ක්වොලිටි එකට. ටිකක් අඳුරු තැනක වගේ නම් මේකේ ක්වොලිටි එක නැහැ. නොයිස් ගතිය වැඩි. ඒ වගේම මේකට නයිට් මූඩ් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. පෝර්ට්‍රේට් මූඩ් එකකුත් තියෙනවා. ඒකත් ගොඩාක්ම හොඳ පෝර්ට්‍රේට් මූඩ් එකක් නෙවෙයි තියෙන්නේ. ඒ වගේම මේකේ වුණ 4K වීඩියෝ නම් රෙකෝඩ් කරන්න පුළුවන් ෆ්‍රේම් 60 වෙනකම්. මමත් 4K වීඩියෝ තමයි රෙකෝඩ් කරේ. ඉතින් මගේ channel එකෙත් වීඩියෝ වලින් මම වීඩියෝ ගොඩක් රෙකෝඩ් කරේ මේ SE2 එකෙන් 4K වීඩියෝ ෆ්‍රේම් 30ට දාලා. ඉතින් මේකේ හොඳ දෙයකට කියලා තියෙන්නේ අන්න ඒ 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් එක විතරයි. මොකද මේකේ iPhone 13 වලින් පස්සේ ආපු cinematic mode එක ඒවා හැම බලා ගන්න නැහැ. ඉතින් ඇත්තටම කැමරා එක තනි කැමරාවක් හින්දා මං හිතන්නේ මේක 2026 අවුරුද්දට ගැලපෙන ෆෝන් එකක් කියලා. ඉතින් මේක ෆ්‍රන්ට් කැමරා එක ගත්තොත් එහෙම ඇත්තටම 2026 අවුරුද්දත් එක්ක බලද්දි මේ ෆ්‍රන්ට් කැමරා එක නම් ඇත්තටම ගොඩක්ම පාතින් ඉන්නේ. ඒ හින්දා මේකේ සෙල්ෆි කැමරා එක නම් ඇත්තටම හොඳ නැහැ.
මේකට තියෙන මෙගාපික්සල් 7ක සෙල්ෆි කැමරා එකක්. හරි ඉතින් මම හිතනවා ඔයාලට මේකේ ගොඩක් දේවල් මම කතා කරන්න ඇති. අපිට අත්‍යවශ්‍යම දේවල් ටිකක් මම මේකේ කතා කරා. ඉතින් මේක ඔයා ගන්නව නම් ඔයාට මේක බෑකප් ෆෝන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. වීඩියෝ රෙකෝඩින් වැඩවලට ගන්නවා නම් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ලෝ බජට් එකට ෆෝන් එකක් හොයනවා. සාමාන්‍යයෙන් මේක රුපියල් 50000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. රුපියල් 40000 වගේ මට මතක විදිහට 40000ට විතරත් මිලදී ගන්න පුළුවන්. මම නම් මේක අවුරුදු 3කට විතර කලින් ගද්දි 58000ට ගත්තේ. ඉතින් බලන්නකෝ ලොකු ගාණක් අඩු වෙලත් නැහැනේ අවුරුදු 3ක් ගියා කියන්නේ. ඒ හින්දා මේකේ මාකට් එකත් හොඳයි. මේ iPhone වල හොඳක් තියෙන ඕනෝක තමයි මාකට් එක හොඳයි. අපි ෆෝන් එකක් අරගෙන ඒක තව අවුරුදු කීපයක් පාවිච්චි කරලා විකුණන්න හැදුවත් අපිට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ගාණක් අඩුවෙන් අපිට ඒක විකුණ ගන්න පුළුවන්. හැබැයි Android ෆෝන් එකක් ගත්තොත් එහෙම අපිට විකුණන්න අමාරුයි. ගොඩක් මිල මේකේ අඩු වෙනවා පාවිච්චි කරපු ෆෝන් එකක් අපි විකුණද්දී Android ෆෝන් වල. ඉතින් මේ C2 එකක් ගන්න වියදම් කරන සල්ලි වලට ඔයාට මීට වැඩි හොඳ බැටරි එකක් තියෙන, මීට වැඩි හොඳ කැමරා එකක් තියෙන, මීට වැඩි හොඳ ඩිස්ප්ලේ එකක් තියෙන ටිකක් ලොකු ෆෝන් එකක් ඔන්න මිලදී ගන්න පුළුවන් 2026 අවුරුද්දට. ඉතින් ඇත්තටම අවංකවම කිව්වොත් එහෙම 2026 අවුරුද්දට මේ C2 එක කියන්නේ හොඳ ෆෝන් එකක් නෙවෙයි. මගේ හැටියට මට හිතෙන දේවලුත් එක්ක බලද්දි මේක හොඳ ෆෝන් එකක් නෙවෙයි. මමත් පාවිච්චි කරා තමයි ඒක ඇත්ත. ඉතින් ඒ පාවිච්චි කරපින්ද තමයි ඔයාලටත් මේක කියන්නේ. OS අප්ඩේට් ලබන අවුරුද්ද වෙද්දි නැති වෙයි. ඊට පස්සේ මේකට touch ID තියෙන්නේ, face ID එහෙම නැහැ. බැටරි එක ඇත්තටම ගොඩක් මදි. ඩිස්ප්ලේ එක පොඩි LCD ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඩිස්ප්ලේ එකේ quality එක අඩුයි. ඩිසයින් එක වුණත් පරණ ඩිසයින් එකක්. ලොකු bezels බලා ගන්න පුළුවන්. කැමරා එක ගත්තත් night mode බලා ගන්න හම්බෙන්නේ නැහැ. cinematic mode එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. තනි කැමරාවයි තියෙන්නේ. අල්ට්‍රා වයිඩ් ෆොටෝ එහෙම ගන්න බෑ. ෆ්‍රන්ට් කැමරා එක ගත්තත් මෙගාපික්සල් 7ක් තියෙන්නේ. ඒකත් ඇත්තටම quality කැමරා එකක් නෙවෙයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් එහෙම 2026 වෙද්දී මේ ෆෝන් එක භාවිතයෙන් අයින් කරන ෆෝන් එකක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් අන්න ඒ හින්දා මේ ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් මේ ගැන ඔයාලා 10 පාරක්වත් හිතලා බලන්න. ඒ විදම් කරන මුදලට ඔයාට ඊට වැඩිය හොඳ ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඇත්තම කියන්න බෑ නැත්නම් ඔයාලා මේ ෆෝන් එක අරගෙන අමාරුවේ වැටෙනවානේ. ඔන්න ඔය හින්දා තමයි මම මේ වීඩියෝ එක අද හැදුවේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාන්න. මොකද මේ වීඩියෝ එක ගැන හිතන්නේ? මේ වගේ වීඩියෝස් තව ඕනද? මොකද්ද ඔයාලට ඊළඟට ඕන ෆෝන් එක? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඒ කමෙන්ට් බලලා තමයි මම ඊළඟ වීඩියෝ එක මොකද්ද කියලා සමහර වෙලාවට තීරණය කරන්නේ. ඉතින් හොඳ නැත්නම් බැනලා හරි කමක් නැහැ දාන්න. එතකොට මම දන්නවා මොකද්ද මේ වීඩියෝ එකේ අඩුපාඩු මොනවද? තව කරන්න ඕනේ මොනවද? ඔයාලා කැමති දේවල් මොනවද? මේ හැම දෙයක්ම එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි හමු වෙමු නැවතත් මේ වගේම තවත් අලුත්ම වෙනස්ම වීඩියෝ එකකින්. එතකම් මම ගිහිල්ලා යනවා ඔයාලට සුබම සුබ දවසක්.